ජපානයේ අලුත් අගමැතිවරයාත් ජපානයට අලුත් අගමැතිනියක් පත් වුණා. පත් වෙලා දවසක්වත් යන්න කලින් සංජීව එදිරිමාන්න ජපාන් අගමැතිනියගේ ක්‍රියාකලාපය අගය කරලා ලංකාවේ මාධ්‍ය හමුවක ප්‍රකාශයක් නිකුත් කරලා තිබ්බා. ඒ ප්‍රකාශයේ ගැබ් වෙලා තිබ්බේ අලුතෙන් පත්වෙච්ච ජපාන් අගමැතිනිය කලින් ආණ්ඩුවලට දොස් කිව්වේ නෑ කියන එක. අලුත් අගමැතිතුමිය ඊයේ බලය ගන්න වෙලාවේ ජාති අමතමින් කියපු කාරණා කීපය ඉතාම වැදගත්. ඇය කාටවත් චෝදනා කරන්න උත්සාහ කළේ නෑ. ඇය කාටවත් අවලාද නගන්න නෙවෙයි උත්සාහ කළේ අලුත් සමාජයක් අලුත් ජපානයක් නිර්මාණය කිරීම ගැන. ජපාන ඉතිහාසයේ පළමු අගමැතිනිය ලෙස සනායි තකයිචි පත්වෙන්නේ පාලක පක්ෂයෙන්මයි. ඒ හිටපු අගමැති ශිගෙරු ඉෂිබා පාලක පක්ෂයේ නායකත්වයෙන් ඉල්ලා අස්වීමත් එක්ක සනායි තකයිචි නියෝජනය කරන්නෙත් ඉල්ලා අස්වෙච්ච ශිගෙරු ඉෂිබාගෙම පක්ෂය. ඒ කියන්නේ ලිබරල් ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂය. ඒ පක්ෂයේ අභ්‍යන්තරයේ වෙන්න ගිය බෙදීම වළක්වා ගැනීමට තමයි ඉෂිබා ඔය ඉවත් වෙලා නව ඡන්ද විමසීමකින් නව නායකයෙක් පත් කරගත්තේ. එතකොට පත් වෙන්නේ සනායි තකයිචි. ඒ අනුව තමයි ඇය ජපානයේ අගමැතිනිය බවට පත් වෙන්නේ. දැන් සංජීව එදිරිමාන්න මේ ජපන් උදාහරණයක් පෙන්නලා අපිට කියලා දෙන්න උත්සාහ කරන්නේ මෙන්න මේ අගමැතිනිය බාරගත්තේ බරපතල ලෙස සමාජීය හා ආර්ථිකව වැටුණු රටක්. හැබැයි ඇය කිසිසේත්ම පෙර පැවති ආණ්ඩුවල වැරදි අඩුපාඩු කියව ගියේ නෑ. තමන්ගේ වැඩපිළිවෙල ඉදිරිපත් කළා කියන එක. මම මේක ගලපන්න කල්පනා කළේ ලංකාවේ අලුත් ආණ්ඩුව ආපුවහම පහුගිය කාලේ අපි දැක්කේ තියෙන ප්‍රශ්න සම්බන්ධයෙන් අනිකාට අවලාද නැගීමක් මිසක් යෝජනා ඉදිරිපත් කිරීමක් නෙවෙයි. එහෙම එකක් කියලා දෙන්න උත්සාහ කළාට සංජීවගේ උත්සාහය අසාර්ථක වෙන්නේ සනායි තකයිචි බලයට පත්වෙන්නෙම පාලක පක්ෂයෙන් වීම හින්දා. සංජීව මේ මාධ්‍ය හමුවලට එනකොට සිහියත් පොඩ්ඩක් අරගෙන එන්න. මොකද සනායි තකයිචිට අවශ්‍යතාවයක් නෑ තමන්ගෙම පක්ෂ කලින් හිටපු අගමැතිව විවේචනය කරගන්න. තමන් අගමැති වුණා කියලා තමන්ම නියෝජනය කරපු තමන්ගේම ආණ්ඩුව විවේචනය කරගන්න සනායි තකයිචිට අවශ්‍යතාවයක් නෑ. NPP ආණ්ඩුව ආපු දවසේ ඉඳලා කරන්නේ පරණ ආණ්ඩුවල ඇදකුද කියන එක විතරයි. හැබැයි ජපානේ නම් එහෙම නෑ කියලා එකක් සමාජගත කරලා ආණ්ඩුවට ගහන්න හැදුවට සංජීව අරන් ආපු උදාහරණේ වැරදි කියලා සංජීවට අවබෝධයක් තිබ්බේ නෑ. ඇත්තටම තමන්ගේ ආණ්ඩුවටම ගහලා බලය ලබාගත්තේ සංජීව ළමයි. මොකද මහින්ද අගමැති විදිහට අයින් වුණාම රනිල් හොඳයි කියලා පක්ෂෙන් තීරණය කරලා රනිල්ව අගමැති විදිහට පත් කරගත්තා. ඊට පස්සේ ජනාධිපති අයින් වුණාම අර අගමැති අපේ ජනාධිපති කියලා පොහොට්ටුවේම ආයේ ඡන්දෙ දීලා රනිල්ව ජනාධිපති කරගත්තා. පස්සේ ඒ ජනාධිපති රට ගොඩගත්තේ මමයි කියලා ඡන්දෙට ආවා. වැටුණු රටක් ගොඩගත්තේ මමයි කියලා ජනාධිපතිවරණයකට එනවා කියන්නෙම මහින්දයි ගෝටයි ෆේල් කියන එකනේ. ඒක සනාත කරලා පොහොට්ටුවෙන් බාගෙට බාගයක් රනිල් ගාවටත් ගියානේ. ඉතුරු සෙට් එකනේ නාමල් එක්ක වෙනම තරඟ කළේ. ඇත්තටම තමන්ගේ ආණ්ඩුව විවේචනය කරගෙන බලය වෙනුවෙන් දෙපැත්තට බෙදුනේ. එහෙම බෙදිලා තර්ක කරගත්තේ තව වෙලාවක බලය රැකගන්න එකට එකතු වුණේ ඔයාලම නෙවෙයිද? මං කියන්නේ එහෙම කැම්පේන් කරලා බලය අරගෙන ඡන්ද කරලා පැරදිලා අර රනිල්ට සෙට් වුණ අය ටික ටික තමන්ගේ පැත්තට අරගන්න ගමන් සංජීව අපිට දේශපාලනය කියලා දෙනවා ජපානෙන් උදාහරණ අරන්. ඒත් කමන්නේ හරිනම් ඒකත් වැරදියට. සංජීව ඔය ටික ගිහිල්ලා කියන්න නාමල්ටයි මහින්ද රාජපක්ෂටයි. ලංකාවේ අලුත් ආණ්ඩුව ආපුවහම පහුගිය කාලේ අපි දැක්කේ තියෙන ප්‍රශ්න සම්බන්ධයෙන් අනිකාට අවලාද නැගීමක් මිසක් යෝජනා ඉදිරිපත් කිරීමක් නෙවෙයි.